ලියෝරා රිවියස්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ Our Universe drama එකේ දෙවනි කොටසත් එක්ක. කලින් කතාව නතර කළේ තේයුන් ජින්ගේ නිවසට යන තැනින්. තේයුන් නිවසට ගියාම ජින් ඔහුට කියනවා ඌජුව පැය 3කට බලාගන්න මට ඉන්ටර්විව් එකකට යන්න ඕනේ කියලා. කොහොම වුණත් තේයුන් නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඔහු මේ ළමයා නම් විනාශයක් කියන අතරේ පුංචි ඌජු තේයුන් ළඟට ඇවිත් වඩා ගන්න කියන නිසා ජින් නම් මේ ගැන සතුටු වෙනවා. ඉතින් ඔහු මම මෙයාගේ බාප්පා නෙවෙයි කිව්වම ඇය කියනවා අපි මීට අවුරුදු 3කට කලින් රාත්‍රී 2ක් එකට ගත කළා කියලා. මේකට තරහ ගන්න තේයුන් ඇයගේ අත කැඩුන නිසායි එදා මම අවමංගල්‍ය උත්සවය දවසේ උදව් කළේ කියනවා. ඉතින් ඊට පස්සේ තමයි ජින්ගේ රඟපෑම පටන් ගන්නේ. ඇය දුකින් අඬමින් කියනවා මගේ අතත් කැඩිලා මේ ජොබ් එක නොලැබුණොත් මගේ පුංචි ඌජුට මොනව වෙයිද දන්නේ නැහැ කියලා. ජින් කරන්නේ බොරුවක් කියලා දැනගන්න තේයොන් මම ඔයාලා එක්ක තියෙන හැම බැඳීමක්ම මෙතනින් නවත්වනවා කියලා පිට වෙන්න ගියා ජින් ආයෙත් අපි අතර ලේඥාති බැඳීමක් තියෙනවා කියනවා. ඉතින් තේයොන් මගේ ඇඟේ ඔයාට සම්බන්ධ එක ලේබිදුවක්වත් නැහැ කිව්වම ඇය ඔහුට ලන් වෙමින් කියනවා ඌජු ඔයාගේ ලේඥාතියෙක් ඒ වගේම අපි දෙදෙනා එකට ගැලෙව්වා කියලා. ඒත් ඇය කියන දේ නම් ඔහුට තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඔහු ඒ මොකක්ද ඇසුවම ඇය කියනවා ඇයි අපි එදා ලෑම්ප් එකේ කවර් එක එකට ගැලෙව්වා අමතකද කියලා. ඉතින් ඇය මේ පුංචි වූජුව ඔහුට බලාගන්න ඔහුට ආයෙත් චොක්ලට් කන්න දෙන්න එපා කියලා ඉක්මනින් මෙතනින් යනවා. නිවස ඇවිදිමින් ඉන්න අතරේ තේයොන්ට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරන්න කියලා. ඒ නිසා ඔහු වූජුවත් අරගෙන ඔහුගේ නිවසට පිට වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ යුන්සොන්ව. ඔහු නම් වෙලාව බලමින් ඉන්නේ ජින්ගේ ඉන්ටර්විව් එක ආරම්භ කරනකල්. තේයොන් වූජුව ගෙදරට රැගෙන ගියත් ඔහු අඬන නිසා තේයොන් ඔහුට කියනවා එක තැනකට වෙලා හොල්මනක් වගේ සද්ද නොකර ඉන්න ඕනේ කියලා. පුංචි වූජුත් ඔහු සමග එකඟ වෙනවා. මේ බබාට කන්න දෙන්න තේයොන්ගේ ගෙදර නම් කිසිවක් නැහැ. ඉතින් ඔහු මාස 20ක බබෙක්ට කන්න දෙන්න හැම්බර්ගර් හොඳද කියලා ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරාම දැනගන්නවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙන්න පුළුවන් කියලා. ඔහු බබාට වෙනසකටත් එක්ක කියලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේම හැම්බර්ගර්ත් ඕඩර් කරලා කන්න දෙනවා. තේයොන් මේක ජීවිතය වෙනස් කරන මොහොතක් නේද ඇසුවම පුංචි වූජු ඔහුට තාත්තා කියලා කතා කරනවා. මේ නිසා ඔහු නම් ටිකක් කලබල වෙනවා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන ජින්ගෙන් පරීක්ෂකයින් ප්‍රශ්න කළාම ඇය කියනවා මම BS ෆුඩ් කම්පැනි එකට මීට අවුරුදු 3කට කලින් ඇප්ලයි කළා. ඒත් මම රිජෙක්ට් වුණාම මගේ අක්කා මම දුකින් ඉන්න නිසා කිංචි පෑන්කේක් එකක් හදලා දුන්නා. ඒක අදටත් මට හොඳ මතකයක්. ඒ නිසා මම මේ ආයතනයට ආවම මිනිසුන්ට හොඳ මතක රැගෙන එන විදිහේ කෑම හදන්න වෙහෙසෙනවා කියලා. තේයොන් මිනියේචර් ෆර්නිචර් එකක් සාදන අතරේ වූජු කිරි එකක් ගෙනත් බිම දමනවා. මේක දකින තේයොන් කලබලයෙන් බිම පිස දමනවත් එක්කම තේයොන්ගේ මිනියේචර් ෆර්නිචර් සියල්ලම වූජු බිම ඇද දමනවා. තේයොන් මේ සියල්ලම පිරිසිදු කරන අතරේ වූජු නැවතත් ඔහුට කැමරට දුන් කෙචප් තේයොන්ගේ බෙඩ්ෂීට් එකේ ගානවා. ඉතින් තේයොන්ට මේ බබාට පහරක් ගසන්නත් නොහැකි නිසා ඔහු කෑ ගසන අතරේ වූජු නම් අඬන්න ගන්නවා. ටික වෙලාවකින් ඔහු මේ මුළු ගෙදරම ගඳ ගස්සනවා. මේ වුණ දේවල් නිසා තරහින් ඉන්න තේයොන් වූජුවත් අරගෙන ජින්ට මැසේජ් කරමින් එළියට යනවා. මොකද ඔහුට දැන් ඕනේ මේ බබාව ජින්ට බාර දෙන්න. මේ අතරේ වූජු ඔහුගේ ෆෝන් එක ඉල්ලන නිසා ෆෝන් එක පාරට විසි වෙලා ඔහුගේ ෆෝන් එක උඩින් කා එකක් යනවා. ඉන්ටර්විව් එක අවසන් වෙලා එළියට එන ජින් දකිනවා පිරිස වට වෙලා යමක් දෙස බලමින් ඉන්නවා. මේ නිසා ඇයත් මෙතනට යනවා. මෙතන ඉන්න පුංචි වූජුව දැකලා ජින් නම් පුදුම වෙනවා. මොකද ඔහු මෙතන තියෙන කෑම සාම්පල්ස් ඔක්කොම විනාශ කරන නිසා. මේ දෙස සැඟවිලා බලාගෙන ඉන්න තේයොන් පැටියෝ මම මෙතන ඔයාගේ ඉන්ටර්විව් එක කොහොමද අසමින් ජින් ඉදිරියට එනවා. මේකට කලබල වෙන ජින් ඔහුත් සමග එළියට යනවා. ඇය අහනවා මට පැටියෝ කියන්නේ මොකද මෙතනට ආවේ මොකටද කියලා. තේයොන් ඇගේ අත දැන් සුව වෙලා නේද ඇසුවම ඉන්ටර්විව්
එකට යන්න ඕනේ නිසා බෑන්ඩේජ් එක දැම්මේ නැහැ කියනවා. ජින් අපිරිසිදුවට ඉන්න වූජුව දකින නිසා තේයොන්ට බනිනවා ඔයා දරුවව හොඳට බලාගෙන නැහැ. ඔයාට ඔළුවේ අමාරුවක් තියද කියලා. ඔහු මගේ ගෙදරත් විනාශ කරලා මාව මෙන්ටල් අප්සෙට් කරන්නේ වූජු කියමින් ඔහු දෙස බලන නිසා වූජු ආයෙත් මෙතය ගඳ ගස්සනවා. ඉතින් ජින් වූජුගේ ඩයපර් එක මාරු කරන්න යන අතරේ තේයොන් වූජුගේ සෙල්ලම් බඩුවත් ඇයට ලබා දෙමින් මෙතනින් පිට වෙනවා. ඒත් ඌව නතර කරන ජින් පාප්පා විදියට ඇයට වූජුගේ ඩයපර් එක මාරු කරන්න උදව් කරන්න කිව්වම තේයොන් මම ඔහුගේ බාප්පා නෙමෙයි කියමින් වූජු දෙස බලන අතරේ පුංචි වූජු නම් මෙතන නැහැ. ඉතින් මේ දෙදෙනම දකිනවා ඔහු සෙල්ලම් කරමින් ඉන්නවා. අවසානයේ ජින් සහ තේයොන් වූජු පසුපස ගිහින් ඔහුව එතනින් රැගෙන ආවම තේයොන් මේ බබත් එයාගේ පුංචි වගේමයි කියලා මෙතනින් පිට වෙනවා. නිවසට යන ජින් වූජුව පිරිසිදු කරන අතරේ තේයොන්ට බනින්න ගන්නවා. තේයොන් නම් වූජු විනාශ කළ ඔහුගේ නිවස පිරිසිදු කරලා සැහැල්ලුවෙන් ඉන්න අතරේ කියනවා පොඩි දරුවෙක් නැති ජීවිතය හරිම නිදහස් කියලා. ඊළඟ දවසේ තේයොන් අලුතින් ෆෝන් එකක් මිලදී ගත්තම තමයි දැනගන්නේ ඔහුගේ අලුත් නිවසේ ප්‍රශ්නයක් කියලා. ඉතින් අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නය කියලා. තේයොන්ට ඕනෙ විදියට නිවස සැලසුම් කරන්න ගිය නිසා වතුර පයිප්පය කැඩිලා විනාශ වෙලා තියෙනවා. අලුත් වැඩියාව බාරගත් සේවකයා කියනවා ඔයා ඊයේ කෝල්ස් ආන්සර් කළා නම් මෙතරම් විනාශයක් වෙන්නේ නැහැ. අපිට දැන් මේ නිවස නැවත අලුත් වැඩියා කරන්න තව මාසයක් ගත වෙනවා කියලා. ඔයාලා දන්නවනේ තේයොන් ගොඩක් සතුටින් අලුත් නිවසට යන්න මග බලමින් ඉන්දියා කියලා. ටික වෙලාවකින් ඔහු ඕඩර් කළ සෝෆා එකත් මෙතනට එනවා. ඒ නිසා තේයොන් ජින්ට වගේම වූජුටත් බනිනවා ඔවුන් හමුුනේ නැත්නම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔහුට මේ සෝෆා එක තියාගන්න තැනක් නැති නිසා මිතුරන්ගෙන් උදව් ඉල්ලුවත් ඔවුන් සෝෆා එක විශාල වැඩි කියලා ඒකට අකමැති වෙනවා. ඒ නිසා තේයොන්ට මතක් වෙනවා මේ සෝෆා එක වූජුගේ නිවසේ තියාගන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ වූජු සමග එළියට යන ජින් දකිනවා ඔවුන්ගේ ෆ්ලැට් එකට පිරිසක් භාණ්ඩ වගයක් රැගෙන එනවා. මේ නිසා අලුතින් කෙනෙක් පදිංචියට එනවා කියලා සිතන අය මේ භාණ්ඩ මොන නිවසටද රැගෙන යන්නේ ඇසුවම තමයි දැනගන්නේ ඒ ඇයගෙත් වූජුගෙත් නිවසට කියලා. ඒ එක්කම ඇය තේයොන්වද දකිනවා. තේයොන් නිවසට ආවම ජින් අහනවා ඔයා මෙහෙ මොකද කරන්න කියලා. ඔයා කලින් කිව්ව නේද මට වූජු හිතවත් වගේම අපි රිලේෂන්ස්ලා නිසා මට ඕනෙ වෙලාවක මෙහෙ එන්න පුළුවන් කියලා. ඒ වගේම අපි ඒක ගැලෙව්වා කියමින් ඕ ගෙනා ජින් මිලදී ගන්න ගිය ලෑම්ප් එකේ කවර් එකත් ගලවලා ජින් වගේම ඔහුත් ඇයට ලන් වෙමින් කියනවා ඔයා මට සහයෝගය දෙන්න ඕනේ කියලා. ඇය නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඇය අහනවා අපි එකට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඔහු ඔයා ළඟ 1 මිලියන 5.36ක් තියෙනවද? වූජු මට කළ අලාභයට වගේම මගේ ෆෝන් එකත් විනාශ කළා. ඒ නිසා අලුතින් ගත්ත නිවසත් විනාශ වුණා. දැන් ඒක අලුත් වැඩියා කරන්න මාසයක් ගත වෙනවා. මුදල් නැත්නම් මට මේ ගෙදර තාවකාලිකව නතර වෙන්න ඕනේ කියලා. මේකට කලබල වන ජින් මම ගැහැණු ළමයෙක් ඔයා පිරිමි ළමයෙක් කිව්වම තේයොන් මම ඔයාව දකින්නේ වූජුගේ පුංචි විදියටයි කියනවා. ඉතින් ජිනුත් මම ඔයා වගේ කොල්ලෙක්ට කොහොමත් කැමති නැහැ කියන නිසා තේයොන් ඔයාගෙන් මේ ගෙදර නවතින්න අවසර ගන්න ඕනේ නැහැ. මේ ගෙදර අයිති වූජුට කියලා ඔහුගෙන් මම මේ නතර වෙන එකට කැමතිද අහනවා. පුංචි වූජුත් මේකට ඒ වෙලාවෙම එකඟ වෙනවා. ඉතින් දැන් තේයොන් බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුණ නිසා ඔහු ගෙනා බඩු රාත්‍රිය වෙනකල්ම අස් කරනවා. උදෑසන අවදි වන ජින් තේයොන් නිවස පිරිසිදු කරලා වූජුට කැම දෙනවා දකින නිසා පුදුම වෙනවා. ඇය නිවසේ ඇවිද යන අතරේ මුළු නිවසම පිරිසිදුවට පිළිවෙලට තියෙන බව දකිනවා. තේයොන් වූජු සමග පහළ සෙල්ලම් කරමින් විනෝද වෙමින් ඉන්නවා දකින ජින්ට ඇය රැකියාවට තෝරගත්තා කියලා මැසේජ් එකක් එනවා. මේ නිසා සතුටින් ඉන්න ජින් තේයොන් සමග වූජු නිවසට ආවම ඔහුව වැළඳ ගන්නවා. ඉතින් පුංචි වූජු තේයොන් කියන නිසා ජින් වෙනුවෙන් අත්පුඩි ගසමින් සතුටු වෙනවා. තේයොන් ජින්ට කියනවා ඔයාට රැකියාවක් ලැබුණ නිසා එළියට ගිහින් යාළුවන් සමග විනෝද වෙලා රැකියාවට යන්න අලුත් ඇඳුම්ද අරගෙන එන්න කියලා. සේයොන් එක්ක
මේවුණු සියල්ල කියන ජීන්ට ඇය කියනවා ඔයා ඔහු එක්ක එක ගෙදරක ඉන්දියට කමක් නැහැ මොකද ඔහු එක්ක ඔයා එක ඇඳක නිදාගන්නේ නැහැ වූජූගේ වැඩත් ඔය දෙදෙනා අතර බෙදිලා යනවා කියලා. තේයොන්ද ඔහුගේ යහළුවන් සමග නිවස පිරිසිදු කරන අතර කියනවා මම ජින්ව කැමති කරගන්න ඕනේ ඒ නිසයි මේ හැමදේම කරන්නේ මොකද මට අලුත් නිවසකට නැවත රෙන්ට් ගෙවන්න තරම් වත්කමක් නැහැ කියලා. මොකද තේයොන් ඔහු සතුව තිබුණු සියලුම මුදල් අලුත් නිවසට වියදම් කර නිසා. ඒත් කිම් මීජුන් ඔය දෙදෙනා එකිනෙකාට ආදරය කරන්න ගත්තොත් කිව්වම තේයොන් නම් කියන්නේ ඒක අවුරුදු මිලියනයක් ගත වුණත් වෙන්නේ නැහැ කියලා. ඕසුන්ත් එක් ජින් මේකට කැමති වෙයිද ඇසුවම තේයොන් කියනවා ඇය අනිවාර්යෙන්ම දැන් මට කෝල් එකක් දෙනවා කියලා. සේයොන්ට ජින් වූජුව ඩේකෙයා එකකට දැම්මම ලොකු වියදමක් යනවා කිව්වම ඇය කියනවා තේයොන් එක්ක ගිවිසුමකට එන්න කියලා. ඒ එක්කම ජින් තේයොන්ට අද රාත්‍රී 7ට නිවසේදී හමුවෙමු කියලා මෙසේජ් එකක් සෙන්ඩ් කරනවා. ඉතින් රාත්‍රියේ ජින් තේයොන්ට කියනවා මම රැකියාවට යන නිසා ඒ කාලයේ ඔයා වූජුව බලා ගන්න ඕනේ වගේම ජලය විදුලිය වයිෆයි සහ ගෑස් බිල්පත්ද අපි සමානව ගෙවමු වූජුගේ ඩයපර්ස් නුත් සමානව බෙදාගෙන මාරු කරමු කියලා. ඉතින් තේයොන්ටත් වෙන කරන්න දෙයක් නැති නිසා ඔහු ඇගේ යෝජනාවට එකඟ වෙලා ගිවිසුමකට අත්සන් කරනවා. ඊට පස්සේ තේයොන් ජින්ගේ කාමරය ඔහුට ඕනේ කිව්වම ඒකට නම් ජින් අකමැති වෙනවා. ඉතින් ඔහු අයියා සහ අක්කා ජීවත් වුණ කාමරයට යන්න දැසුවම ජින් ඇගේ කාමරය ගන්න ඒත් මේ කාමරයේ තියෙන කිසිම දෙයක් අල්ලන්න එපා කියනවා. තේයොනුත් ඇයට කියනවා ඔයත් මේ කාමරයට එන්න කලින් දොරට තට්ටු කරන්න ඕනේ කියලා. ඉතින් තේයොන් ඇයව తాවකාලිකව උදව් කරන්නේ කියලා වගේම ජින් ඔහුව తాවකාලික නවාතැන්කරු කියලා ෆෝන් එකේ සේව් කර ගන්නවා. ජින් තේයොන්ට කියනවා මාසයකින් මෙතනින් පිට වෙන බවට පොරොන්දු වෙන්න ඕනේ කියලා. ඔහුත් ඔයා මාව මාසයකින් මෙහෙන් පිට කරනවා කියලා පොරොන්දු වෙන්න කිව්වම ඇය කියනවා මම වැඩට ගියාම වූජුව ඔයා බලා ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පේරන්ටල් ලීව් එකක් ඉල්ලමින් ඔහුගේ ප්‍රධානියා පසුපස යන තේයොන්ව. තේයොන්ට ප්‍රධානියා මම ඔයා මැරි කරලා කියලා සිතුව කිව්වම ඔහු කියනවා මම ඒ දරුවගේ බාරකාරය නෙවෙයි ඒත් මට එයාව මාසයකට බලා ගන්න වෙනවා ඒ නිසා මට මගේ අවුරුද්දේ තියෙන නිවාඩු එකවර දෙන්න කියලා. ප්‍රධානියා කියනවා අපිට දැනට ඉන්න එකම ෆොටෝග්‍රැෆර් මොඩෙල් එකක ෆොටෝස් ගන්නවා වෙනුවට දැන් මොඩෙල් කෙනෙක් ෆොටෝස් ගන්න ගිහින් මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ ඔයත් කලින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නේද ඒ නිසා මට මේ උදව්ව කරන්න කියලා. ඉතින් ඔහු මේ ලීව් එක ගන්න ඕනේ නිසා ඒකට එකඟ වෙනවා. මේ ඉන්නේ ෆිල්ම් ප්ලූටෝ ආයතනයේ CEO එමි. ඇයව හමුවන්න එන ආයතනයේ අධ්‍යක්ෂක ගූසන් වන්ට ඇය කියනවා මේ මොඩෙල් එකක් කිසිම වෙනසක් නැහැ කියලා. ඇය නැවත ෆොටෝ ෂූට් එක කැන්සල් කළා කියලා තියෙන නිවුස් එක ඇයට පෙන්වමින් සුන් එමීට කියනවා ඔයා ඇසිස්ටන්ට් කෙනෙක් ගන්න ඕනේ කියලා. ඉතින් ඇය ඔහුට මට කැත අබලන්තනක් සොයලා දෙන්න කිව්වම ඔහු මම දැන් මේ රටේ මොඩෙල් 500කටත් වඩා ඔයා වෙනුවෙන් සෙව්වා කියමින් පිට වෙන අතරේ ඇසෙනවා තේයොන්ද කෙනෙක්ට කියනවා ඔහු ගත්ත ෆොටෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක කැත අබලන් උන තැනක් වගේ එඩිට් කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනට යන සුන් තේයොන්ට කියනවා ඔයා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නේද මම එමී ළඟ වැඩ කරන කෙනෙක් කියලා. ඔහුගේ කාඩ් එකත් තේයොන්ට ලබා දෙනවා. ඒ වගේම සුන් තේයොන් ගත් ෆොටෝස් බලමින් මේවා නම් ගොඩක් හොඳයි මට මේවා විකුණනවද අහනවා. තේයොන් පුදුම වුණාම සුන් කියනවා මම ඔයාට දවසට $1 මිලියනයක් දෙන්නම් එමී ළඟ වැඩ කරන්න එන්න කියලා. ඒත් තේයොන් නම් ඒ වෙලාවේ එය ප්‍රතික්ෂේප කරනවා. ජින් වූජුට කියනවා මම රැකියාවට ගියාම කෑම කාලා සතුටින් ඉන්න කියලා. නිවසට එන තේයොන් ඔහුට සුන් කියූ රැකියා අවස්ථාව ගැන මතක් කරමින් ඉන්න අතරේ ජින්නෝට වූජෝගේ දවසේ කාලසටහන දීලා කියනවා ඔයා මට ඔහුගේ දේවල් දැනුම් දෙන්න ඕනේ කියලා. දැන් මම මේ දේවල් කරන්න ඕනේද ඇසුවම ජින් කියනවා මට ඔයාව විශ්වාස නැහැ. මොකද ඔයා කලින් වූජුට චොක්ලට් කෙචප් වගේ දේවල් දුන්නා මේ මාසය ඇතුළත අපේ ප්‍රධාන වගකීම වෙන්න ඕනේ වූජු කියලා. ජින්නය රැකියාවට යන්න කලින් වූජුට උදේ කෑම කවලා ඉතිරිය තේයොන්ට බලා ගන්න කියමින් පිට වෙනවා. ඉතින් පුංචි වූජු
වූජු තේයොන්ගෙන් පුංචි කොහෙද්ද අසන නිසා ඔහු කියනවා පුංචි රැකියාවකට ගියා කියලා. ජින් රැකියාවට ගියාම හඳුන්වා දීමේ වැඩසටහනකට සහභාගී වෙනවා. උදෑසන නිවස පිරිසිදු කරමින් ඉන්න අතරේ තේයොන් ජින් අක්කගේ කාමරය භාවිතා නොකරන්නේ මොකද කියලා සිතන අතරේ දකිනවා පික්චර් බුක් එකකින් නිර්මාණශීලීත්වය වැඩි දියුණු වෙනවා කියලා තියෙන නෝට් එකක්. ඉතින් මේ වන විටත් ඔහු සජීවී වේගි ක්‍රීඩා වැඩසටහනක් පුංචි වූජුට බලන්න දීලා තියෙන නිසා කියනවා මගේ ළමයා නම් බලාගෙන ඉඳලා තමයි නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්න කියලා. ඒ වගේම ඔහු වූජුගේ හැම ක්‍රියාකාරකමක්ම ජින්ට ෆොටෝස් වලින් සෙන්ඩ් කරනවා. ඔහු මේ හැමදේම හොඳින් කරනවා වගේ ජින්ට පෙන්නුවත් ඇත්තටම ඔහු ඒ දේවල් නිවැරදිව කරන්නේ නැහැ. ජින් රැකියාව නිම වෙලා ගෙදර එන අතරතුර නාන්න යන තේයොන් මේ ෂවර් එකේ කූල් වතුර එන බව දැනගන්න නිසා සපන් එක්කම එළියට එනවා. ඒ එක්කම නිවසට එන ජින් ඔහුව දැකලා බය වෙනවා. ඔහු කියනවා බ්‍රොයිලර් එක ඕෆ් වෙලා ඒකයි මම මේ විදියට එළියට ආවේ කියලා. ඉතින් තේයොන් දක්ෂයා වගේ මේක හදන්න ගියත් ඔහුට ඒක කරන්න බෑ. ඒත් ඔහුගේ ලොකුකම නම් අඩුවක් වෙන්නේ නැහැ. ඔහු ජින්ට කියනවා මම කලින් ඉන්දියා වගේ ඇපාර්ට්මන්ට් වල නම් මේ වගේ කරදර වෙන්නේ නැහැ කියලා. මේ දෙදෙනා මේක හදන කෙනාට කතා කළත් ඔහු වැඩි මුදලක් ඉල්ලන නිසා ඔවුන් ඔහුව ගෙන්වන්න අකමැති වෙනවා. මුලින් වූජුව සේදුවේ නැත්තේ මොකද අහන ජින්ට තේයොන් ඔහු සෝදන වෙලාවේදී මේම දෙයක් වුණා නම් මොකද කරන්නේ? ඔයා දැන් ඒ ගැන බලා ගන්න කියලා පිට වෙනවා. ඉතින් ජින් ලොකු භාජනයක් සොයනවා වූජුව සෝදන්න. මේ අතරේ මේක දකින තේයොන් ඔයා වූජුව තම්බන්නද හදන්නේ ආන නිසා ඇය බාත්ටබ් එක ලොකුයි කිව්වම ඔහු කියනවා වූජුව බාත්ටබ් එකේ තියාගෙන සෝදන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ඇයට වූජුව සෝදන්න ඔහු උදව් කරන නිසා මේ දෙදෙනා රණ්ඩු කරමින් බබාව සෝදනවා. අවසානයේ විවේක ගන්න අතරේ ඔයා හොඳින් කළා කියලා තමාවම දිරිමත් කරගන්න තේයොන් දිහා බලාගෙන ඉන්න ජින් ඔහුගෙන් මේ මොකද මමත් වූජුව සෝදන්න උදව් කළා කිව්වම තේයොන් කියනවා මම මේ රාත්‍රියේ ස්වේච්ඡාවෙන් උදව් කළා කියලා. ඉතින් ඇය ඔහුට ආත්මාර්ථකාමී බූරුවා කියන අතරේ තමයි ඔවුන් දකින්නේ වූජු ආයෙම වතුර බේසමක වාඩි වෙලා කියලා. ඊළඟ දවසේ ජින්ට මැසේජ් කරන තේයොන් කියනවා අද ඔයා නාලා ආවේ නැති නිසා සැඟවිලා ඉන්න කියලා. ජින්ව මුණගැසෙන ඇසිස්ටන්ට් මැනේජර් ජියොන් ඇයට ආයතනික විස්තර දුන්නම ඇය දැනටමත් ඒ බව දන්නවා කියන නිසා එදා ලොබි එකේ ඔයාගේ හස්බන්ඩ් පැටියෝ කිව්වම ලොකු රණ්ඩුවක් ඇති කළගත් කෙනා ඔයා නේද? එදත් ඔයා මේ ඇඳුම නේද ඇඳගෙන ආවේ අහනවා. ඉතින් මේ වුණු දේවල් මේ ආයතනයේ සේවය කරන ඇයගේ මිතුරිය සේයොන් එක්ක කියන ජින්ට ඇය වෛරල් වෙන ඔවුන්ගේ වීඩියෝ එකක් පෙන්වනවා. තේයොන් අසල්වැසියට කැඩුණු බොයිලර් එක හදලා දෙන්න කිව්වම ඔහු ඒක විනාශ කරනවා. මේ අතරෙදි ජින් ඔෆිස් රූම් එකට ගියාම දැනගන්නවා ඇයගේ ටීම් ලීඩර් යුන්සොන් කියලා. ඉතින් ඒ වෙලාවේදී ඇයට අතීතය මතක් වෙනවා. යුනිවර්සිටි යන කාලේ ජින්ගේ ක්‍රෂ් එක වෙන්නේ යුන්සොන්. ඒත් ඔවුන්ට තමන්ගේ හිතේ තියෙන කැමැත්ත එකිනෙකාට කියා ගන්න නොහැකි වෙලා තියෙනවා. යුන්සොන්ව දකින වෙලාවේ ඉඳලා ජින් නම් ඉන්නේ ගොඩක් පුදුම වෙලා. ඇය අසලට එන ඔහු ඇයට ඔහුව ටීම් ලීඩර් විදියට හඳුන්වලා දුන්නත් ඇය නම් ඉන්නේ ඔහු එක්ක ගෙවුණු අතීතයේ සිහිනයක. ඉතින් ඇය හැම වෙලාවකදීම ඔහු දිහා බලාගෙන තමයි ඉන්නේ. ගෙදර ගියාම ජින් බොයිලර් එක ක්‍රියාවිරහිත වෙලා තියෙන්නේ මොකද කියලා සිතනවා. ඉතින් ඇත්තටම මේක විනාශ කළේ තේයොන්නේ. ඔහු නම් ඇයට ඒ බව කියන්නේ නැහැ. ඒ නිසා ජින් ඇපාර්ට්මන්ට් එකේ හිමිකරුට මේ ගැටලුව කියන්න කෝල් කළත් ඔහු ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ඇය වැදගත් විදියට මේ ගැටලුව පැහැදිලි කරනවා දකින තේයොන් ඇයගේ ෆෝන් එක අරගෙන මගේ වයිෆ් කිහිප වතාවක්ම ඔයාට කෝල් කළා ඇයි එයා ආන්සර් කරන්නේ නැත්තේ කියමින් මැසේජ් කරන්න ගියාම මම තවම මැරි කරලා නැහැ කියමින් ඔහුගෙන් ෆෝන් එක අරගන්න යනවා. ඒත් ඔහු ඒකට කමක් නැහැ කියමින් නැවතත් මගේ ආදරණීය ඔයාට කෝල් කළා කියලා ටයිප් කරන නිසා මේ දෙදෙනා රණ්ඩු කරගන්න ගන්නවා. ඒ අතරෙදි කාටුන් ස්ටිකර්
එකක් තේයුන්ගේ අතින් අපාර්ට්මන්ට් එකේ හිමිකරුට සෙන් වෙනවා. මේ ගැන නම් ජින් ගොඩක් තරහින් ඉන්නේ. ඉතින් ඔවුන් රෙදි සෝදන්න පහලට ආවම ඇය දකිනවා ඇයට ඔෆිස් ගෲප් එකේ එදා වුණු සිදුවීමට පිරිසතොස් කියනවා. ඇය ඒ වීඩියෝ එක තේයුන්ට පෙන්වලා රණ්ඩු කරගන්න ගන්නවා. කොහොම වුණත් ජින් මේ සිදුවීමට ගොඩක් ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. මොකද මේ දේවල් යුන්සොන් දන්නවා කියලා සිතන නිසා. මේ ගැනත් ඔහුට කියමින් යුන්සොන් මගේ පළමු ප්‍රේමය මම ඔහුට ගොඩක් ආදරේ කළා. ඔයා හැමදේම විනාශ කළා කියලා පිස්සියක් වගේ තේයොන් සමග රණ්ඩු කරගන්න ගන්නවා. ජින් මේ බොයිලර් එකේ ගැටලුව නිසා උදෑසන රැකියාවට යන්නේ කූල් වතුරෙන් නාගෙන. ඒ වගේම ඇය මේ නිසා ටිකක් අසනීපෙනුයි ඉන්නේ. දවසක් රාත්‍රියේ ජින් ඇයගේ යුනිවර්සිටි මෙමරීස් අතර දකිනවා යුන්සොන් සමග ගත් ෆොටෝ එකක්. ඉතින් ඇය ඔහුව නැවත හමු වුණ එක ගැන ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඉතින් ඇය පස්වෙනි දවසේ නාන්නේ නැතිවයි රැකියාවට යන්නේ. මොකද ඔෆිස් එකේ අය ඔහු බිස්නස් ට්‍රිප් එකක් ගියා කියලා කතා වෙන නිසා. තේයොන් නම් ඇය ගැන ටිකක් වද වෙනවා. මොකද ඇය මේ වන විට ගොඩක් අසනීපයෙන් ඉන්න නිසා. රෙදි සෝදන අතරේ තේයොන් සිතනවා මුදල් ඇති නිසායි මේ බොයිලර් එක හදාගන්න නොහැකි වුණේ. ඒ නිසා මම එදා ලැබුණු රැකියා අවස්ථාවට ගියා නම් හොඳයි කියලා. ඉතින් ඔහු මේ නිසා යාළුවන්ට ඌජුව බලා ගන්න දෙනවා. ඔයාලට මතකනේ ෆිල්ම් ප්ලූටෝ ආයතනයේ CEO එමි ලොකේෂන් එකක් සොයමින් සිටියා කියලා තේයොන් ඔවුන්ට ලොකේෂන් එකක් සොයා දුන්නු එකට සුන් ස්තුති කරලා කියනවා එමි එක්ක පැටලෙන්න යන්න එපා. ඇය කියන දේවල් වලට එකඟ වෙන්න කියලා. ඉතින් ඇය එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න යනවා. උගෙන් ඇය අහනවා ඇසිස්ටන්ට් විදියටද ආවේ කියලා. ඔහු මට 1 මිලියනයක් ඕනේ ඒ නිසායි ආවේ කියනවා. මේ අතරේදී ඔහු ලයිට් සනස් කරාම එමි තරහ ගත්තත් තේයොන් නම් කියන්නේ මම අද දවසට විතරයි රැකියාවට ආවේ. ඒ වගේම මේ විදියට ලයිට් සෙට් කළාම සවස දර්ශනය ලස්සනට ගන්න පුළුවන් කියලා. තේයොන් ඔහුගේ යාළුවන්ට එමීගේ ඇසිස්ටන්ට් විදියට දවසකට රැකියාවට ගියා කිව්වම ඒ ඔයාගේ රෝල් මොඩල් නේද අසන ඔවුන් පුදුම වෙනවා. ඒ වගේම තේයොන් කියනවා හෙට බොයිලරේ යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ රැකියාවෙන් ඔහුට මුදල් ලැබුණ නිසා. මේ අතරේ යුන්සොන් දකිනවා ජින් ගොඩක් අසනීපයෙන් ඉන්නේ කියලා. ඉතින් අවසානයේ රාත්‍රියේදී මේ දෙදෙනා පමණක් ඉතිරි වෙලා ඉන්න නිසා ඔහු අපි පිට වෙමු කියලා ජින්ව ඇගේ නිවසට ඩ්‍රොප් කරන්නම් කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ තේයොන්ගේ කාමරය විනාශ කරමින් ඉන්න පුංචි වූජුව. ඔහු තේයොන්ට ඌජින් ලබා දුන් කැම එකක් දිව දමලා තියෙනවා දකින නිසා තේයොන්ට මේක දැක්කම ඔහු එය විසිකලේ නැහැ කියලා මතක් වෙනවා වගේම අයියවත් මතක් වෙනවා. යුන්සොන් ජින්ව නිවසට ඩ්‍රොප් කළාම ඇයගෙන් අහනවා ඔයා දැන් මේ ගෙදර පදිංචියට ආවේ කවදද කියලා. ඉතින් ඇයට සිදුණු සියල්ල කියන්න නොහැකි නිසා ඇය කියනවා ටික කාලයකට කලින් කියලා. ඔහු අපි අවුරුදු 7කට කලින් මේ විදියට වෙන්නුණා නේද කිව්වම ජින් කියනවා මම ඔයාව මේ විදියට මුණ ගැසෙන්න බලාපොරොත්තු වුණේ නැහැ කියලා. ඔහු මමත් එහෙමයි කිව්වම ජින් මම සිතුවේ ඔයාට මාව අමතක වෙලා ඇති කියලායි කියනවා. යුන්සොන් ඇයගෙන් ඔයා ඒ ගැන දුක් වුණාද? අපි දැන් ඉඳන් එකට වැඩ කරමු කියලා පිට වෙනවා. මේ අතරේදී ජින් කියනවා මම නම් හැමදාම බොරු කියනවා කලින් වතාවේ වගේම මේ වතාවෙත් මම ඔහුට බොරු කිව්වා කියලා. කොහොම වුණත් යුන්සොන් නම් ඉන්නේ ජින්ව නැවත හමු වුණු එකට ගොඩක් සතුටින්. ඇත්තටම මේ දෙදෙනාටම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරගන්න නොහැකි වෙලා තියෙන්නේ ඒ වෙලාවේදී ජින්ට යුනිවර්සිටි එකෙන් කෝල් එකක් ආවම ඇය ඔහුට ලැන්ග්වේජ් ඉගෙන ගන්න වෙනත් රටකට යනවා කිව්ව නිසායි. ඉතින් අයියව මතක් වුණ නිසා දුකින් ඉන්න තේයොන් ජින් නැවත ගෙදර ආවම ඇයට කියනවා මම මෙහෙන් යනවා. මම අවුරුදු 3කට පසුවයි ඒ කැම එක එළියට ගත්තේ. ඒත් අද වූජු මගේ කැම එක එළියට ගත්තා කියලා. මේ වෙලාවේදී තේයොන් ඔයා අවුල් වෙලා කිව්වම තමයි ඇයට මතක් වෙන්නේ ඇය නාන්නේ නැතිවයි ඔෆිස් ගියේ. ඒ වගේම යුන්සොන් සමගයි නිවසට ආවේ කියලා. ඉතින් තේයොන් ඇයට කියනවා බොයිලර් එක හැදුවා නාගෙන එන්න කියලා. ජින් නාගෙන ආවම තේයොන් බියර් බොමින් ඉන්නව දකින නිසා කියනවා අද වගේ වහින දවස්වලට ෆයින් බොන එකයි හොඳ කියලා නිවසේ තියෙන වයින් එකක් බොන්න ගන්නවා. ඇය ඔහුගෙන් දැනගන්නවා ඔහු බොයිලරේ සෑදුවේ රැකියාවෙන් ලැබුණු මුදල් වලින් කියලා. ඒ වගේම ඇය ඔහුගෙන් ඇයට මුදල් නැහැ කියලා මාස 5ක ඉන්ස්ටෝල්මන්ට් ඉල්ලනවා. ඉතින් ඊළඟ දවසේ උදෑසන අවදි වුණාම තමයි මේ දෙදෙනා දැනගන්නේ මත් වෙලා ඔවුන් දෙදෙනා එකට රාත්‍රිය ගත කළා කියලා. මේ නිසා ඔවුන් දෙදෙනම කෑ ගසන්න ගන්නවා.
අද කතාව මෙතනින් අවසන් වෙනවා. තවත් රසවත් කොටසකින් ආයෙත් හමුවෙමු.